ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති සීරම් එක මාරම හොඳයි. මේක අරින්න බෑ. ක්‍රීම් තාම නහය කරේ නෑ. It's crazy. අපි කියන්නේ මොනවාද? Hi everyone, hope all of you are doing well. ඉතින් මම ඔයගලන්ට බ්ලොග් එකක් අරගෙන එනවාද ස්කින් කෙයාර් ගැන. ඉතින් මම ඇත්තටම කිව්වොත් මේ වැඩි වෙරලා ආවා විතරයි. අද ටිකක් රෑ වෙනකම් වැඩ තිබුණා. ඉතින් මහන්සි බ්ලොග් එක කරන්න නැතුව ඉන්නත් හදලා ස්කින් කෙයාර් ගැන. හැබැයි මම මේ ඩේලි කරන එක නිසා මේ මට හිතෙන අපරාධයක් කරමු කියලා. මම ඉස්සෙල්ලාම වොෂ් එකක් දාගෙන ඉන්නම්. ඊට පස්සේ අපි බලමු මගේ night time skin care routine එක මොන වගේද කියලා. මම මොකද මෙහි ඇවිල්ලා මෙහි products මේ try කරන්න කියන්නේ මේ routine එකක් හදාගෙන තියෙන්නේ. So let's see. මම මුලින්ම wash එකක් දාගෙන ඉන්න. ඉතින් wash එකක් දාගෙන ඇවිල්ලා මේ විදිහට නිදහසේ අර කලින්ට වඩා කලින් කියන්නේ දැන් කැම්පස් එකේ නිදහස කියන්නේ කැම්පස් එකේ වැඩ නිදහසේ නිදහසේ මේ විදිහට ස්කින් කෙයාර් කරලා ඒ විදිහට කරන්නේ දැන් තමයි. මොකද මම ස්ටඩීස් එතකොට ජොබ් එක එතකොට කෝස් ෆීස් මේ ඔක්කොම දේවල් ඔළුවේ තියාගෙන ඉන්න කාලේ හිම ස්කින් කෙයාර් ලොකුවට කරේ නැහැ. ලංකාවෙත් තරම්වත් කරේ නැහැ. ඔයගලන්ට මේ මගේ ස්කින් එක බැලුවොත් ඔයගලන්ට පේනවා ඇති මේ under eye dark circles. හාර හොඳට විසිබල් ඒවා තියෙනවා. එතකොට මේ වගේ මාක්ස් තියෙනවා. මේ වගේ මේවා නම් කොහොමද චුට්ටු කොහොමදක් තිබුණා. මට ඔයගලන්ට මගේ කලින් වීඩියෝස් එක බැලුවොත් ඔයගලන්ට පැහැදිලිවම ක්ලියර්ලි බලාගන්න පුළුවන් දෙයක් තමයි මගේ මේ under eye dark circles. ඒ කියන්නේ එකක් මට දැන් සාමාන්‍යයෙන් මුල්ම කාලේ පාන්දර 3ට මම යුනි එකට යන්න මෙහෙන් නැගිටලා යන එක. එතකොට ඒ දවස්වලට සාමාන්‍යයෙන් මම රෑ 10 11 විතර වෙනකම් කෑම ලෑස්ති කරන මට අර යන කෑම. එතකොට ඊළඟ දවස් දෙකට කෑම. ඒ වගේ අර නිදා ගන්න එක දවල් කාල නිදාගත්තත් කොහොමද අර හරියට මේ නිදා ගන්න රුටීන් එකක් තිබුණේ නැහැ. දැන් උනත් වැඩ කරද්දී ඔන්න මට දැන් shift හම්බෙන එක වෙලාවට හම්බුනත් ප්‍රශ්නයක් නැහැ. මේ ලොකුට ස්ට්‍රෙස් එකකුත් නැති නිසා. නිතික් ඔයගොල්ලන් දන්නවා මම කොහොමත් මේ කන්නඩි දානවා එක. ඒතකොට අර ස්පෙක්ස් දානකොට මේ මාක්ස් දෙක ඔයගොල්ලන්ට මේ පේනවනේ. ඒවා ඉතින් මම දන්නේ නැහැ කොහොම ඒ වගේන් අර මේ ඒවා නැති කරගන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. ඉතින් මම අද ඔයගලන්ට මේ බ්ලොග් එකේ මම කතා කරනවා මගේ night time skin care routine එක ගැන. ඒක හැබැයි ලොකු දෙයක් නැහැ. ඔයගලන්ට මතක ඇති මගේ TikTok videos බලන අය බලපු අය දන්නවා මගේ අර skin care routine එකක් අහලා skin care routine එක නෙමෙයි moisturizer ගැන අහලා තිබුණ වීඩියෝ එකට තිබුණ ඒකට රිප්ලයි වීඩියෝ එකක් විදිහට මම දාපු එක. ඒකේ මගේ තියෙන සෙන්සිටිව් ස්කින් එකක්. එහෙම නැත්නම් කම්බිනේෂන් කිව්වොත් ඒත් හරි. කම්බිනේෂන් වගේ. හැබැයි සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඩ්‍රයි, සමහර වෙලාවට ඔයිලි එහෙම වෙනවා. ඉතින් ඒ වගේම සෙන්සිටිව්. මගේ අර තක්කලි ෆේස් පැක් එක ගැන මම ඔයගලන්ට TikTok එකේ වීඩියෝ එක කියලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම මෙහෙට ආවට පස්සේ මගේ ස්කින් කෙයාර් රුටීන් එකක් මම හදාගත්ත කියන්නේ මේ මගේ හමට ගැලපෙන විදියට ගැලපෙන ප්‍රොඩක්ට්ස් ටිකක් මම මේ යූස් කරන්න පටන් අරගත්තා. ඒත් මුල් කාලෙදී පොඩක් අර ගොඩක් සීරම්ස් එතකොට අයි ක්‍රීම්ස් ඒවා මුකුත් මම යූස් කරේ නැහැ. ලංකාවේදී මට ඩොක්ටර් දීපු ක්‍රීම් එක තියෙන්නේ. ඒ ක්‍රීම් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මම බලලා ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන එකක්ම තමයි මම මෙහෙදිත් අරගත්තේ. මොකද රිස්ක් එකක් ගන්න ඕනේ නැති නිසා. ඊට පස්සේ ටික ටික තමයි මම සීරම්ස් වලට අයි ක්‍රීම් එකක් ඒ වගේ දේවල් ටිකක් අරගත්තේ. ඉතින් පොඩින්ම කැමරා එක පොඩක් හරි. කැමරා එක පොඩක් ටික පාත් වෙනවා. මම දන්නේ ඇයිද කියලා. ඉතින් මම ඔයගලන්ට වැඩි වෙලාව ගන්න නැතුව කියන්න අයි ක්‍රීම් එක. කැෆේන් අයි ක්‍රීම් එක. ඒ වුණාට මම වීඩියෝස් ඔක්කොම බලනකොට සාමාන්‍යයෙන් මේ under eye dark circles වල අපි දැන් මෙහෙම කරනකොට කලර්ස් මෙහෙම වෙනස් වෙනවා නම් ඒකට අපි රෙටිනෝල් ඒ වගේ තියෙනවා මේ ස්කින් එක අර වයසට යනවත් එක්ක තමයි වෙන දේවල් කියලා. වෙන දේවල් එක අපි යූස් කරන්න ඕන රෙටිනෝල් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මම කැෆේන් අයි ක්‍රීම් එක තමයි යූස් කරන්නේ දැනට. හැබැයි going forward මං හිතනවා අර ඇන්ටි ඒජින් වලට ගාන ඒ වගේ සීරම්ස් මොනවා හරි අයි ක්‍රීම්ස් ගන්න ඕනේ කියලා. හැබැයි දැනට මම මේක තමයි මම යූස් කරන්නේ. මේක
ද ඉන්ක්ලිස්ට් එකේ කැෆේ නයි ක්‍රීම් එක. මම මේක මේ විදියට ගානවා. අර ප්‍රෙෂර් පොයින්ට්ස් අපේ අඩුවෙන් තියෙන්නේ මේ ෆින්ගර් එක නිසා මේ විදිහට තමයි මම ගාන්නේ. වැඩි ලොකු වෙලාවක් මේක මෙහෙම ගාන්නේ නැහැ. ටික වෙලාවක් ගාලා මේ විදිහට තියෙනවා. ඊට මේක මේ විදිහට ගාලා මේ සීරම් එක මගේ දැන් මේ සීරම් එක ඉවරයි. ගන්න ඕන මේ චුට්ටයි තියෙන්නේ. මට මේ සීරම් එක මාරම විදිහට ඉදන්නේ කියන්නේ නැත්තේ. මගේ ස්කින් එකට මාරම විදිහට මේ ඇබ්සෝබ් කරගන්න සහ අර කිසිම වෙලාවක අර නිකන් ඉරිටේෂන් එක මුකුත්ම නැහැ. ඒ හින්දා මං මේ සීරම් එක ගොඩක් හොඳයි කියලා. මට හොඳයි. මං වගේ සෙන්සිටිව් ස්කින් එකක් කම්බිනේෂන් අර චුට්ට නැත්තම් පිම්පල්ස් එන්න පුළුවන්. පිම්පල්ස් වලටත් වඩා ස්කින් එක ඩ්‍රයි වෙන්න පුළුවන්. මගේ ස්කින් එක ඩ්‍රයි වෙනවා නැත්තම් මම ඩීහයිඩ්‍රේට් වෙනවා වගේ. අර කලින් මාරකේ තක්කාලි පැක් එකකින් තමයි ඒ වැඩේ උනේ ඇත්තටම කිව්වොත්. ඉතින් කොහොම හරි මේ සීරම් එක මේ විදිහට මම ගාලා ටික වෙලාවක් ඉන්නවා. මේක මම මේ විදිහට ගාලා මෙතනත් මේ මාක්ස් දෙකක් වගේ ඇවිත් තියෙන්නේ. මාක්ස් කියන්නේ මේවා ඇත්තටම කිව්වොත් පිම්පල්ස් නෙවෙයි අපේ හැම යටින් එන්නේ. පිම්පල් එක නම් උඩින් එනවා නේද පොප් කරන්න පුළුවන් වගේ විදිහට නෙන්නේ. මේක එහෙම නැහැ. මේක තනිකරම මේ හැම යටින් එන්නේ. රිදෙන ඔළුව ඒ රිතියන පැත්තේ ඔළුවයි කණයි ඔක්කොම ටික රිදෙනවා. ඉතින් මට අපේ අම්මා චූටි කාලේ නෙමෙයි ලංකාවේ ඉන්නකොට මේ සාමාන්‍ය මේ වගේ දැන් චූටි කාලෙත් අපේ සාමාන්‍යයෙන් හැම යටින් බිබිලි එන්න පුළුවන්. චූටි කාලෙත් මගේ එහෙම ගාලා තියෙනවා. මූණේ මගේ මේ සාමාන්‍ය ලොකු කාලෙත් මේ වගේ අර හැම යටින් බිබිලි වගේ આવත් අපේ අම්මා කරන්නේ ඕන ගෙදරක තියෙනවනේ සර්ව විෂාදී කියන එක. සර්ව විෂාදී තෙල් එකෙන් බින්දු දෙකක් විතර මේ අම්මා මේ මගේ ඒ බිබිල වගේ තියෙන තැන ගානවා. ඒ ගාලා විනාඩි 10ක් අත් යන්නේ අර නිකන් කැක්කුම අමාරු ඔක්කොම හරියනවා. මගේ දැන් මෙහෙදිත් මම ගොඩක් වෙලාවට ගෙදර ඉන්නවනම් මම කරන්නේ ඒකෙන් පොඩි ඩ්‍රොප්ස් දෙකක් වගේ තියලා ඉන්න එක. ඊට පස්සේ අර කැක්කුමත් අඩුනේ. ඒක දැන් මීට වඩා ගොඩක් ලොකු වෙලා තිබුණේ. දැන් මේ තව ඇත්තටම කිව්වොත් අඩු වෙලා දැන්. ඉතින් මේ විදිහට තමයි සීරම් එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති සීරම් එක මාරම හොඳයි. කියන්නේ මට නම් මාර හොඳයි. අතෙත් ගෑවුණා. මේ මොකද්ද? මේ විදිහට සීරම් එක දැන් සාමාන්‍ය පොඩි වෙලාවකට ඇබ්සෝබ් වෙන. ඒක පොඩි ෂයින් එකක් තියෙනවා මූණේ. හැබැයි දැන් ඔල්රෙඩි ඒක ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේක තමයි මම මෙහි ඇවිල්ලා ඔයගලන්ට පෙන්නන මේ ක්‍රීම් එක. ඒකත් මම දැන් මිරිකල ඔක්කොම ඒක අරගෙන තියෙන්නේ මේ. ඉතින් මේක තමා මම රැට ගාන්නේ. මේක දවල්ටත් ගන්න පුළුවන්. හැබැයි දවල්ට ගන්න ඒත් සන් ක්‍රීම් එක ගන්න ඕනි. මේක තමයි මම මෙහෙට ඇවිල්ලා ඔයගලන්ට මේ තියෙන ඩර්මෙක්සා කියලා මෙන්න මේක යටතේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන එකක්ම තමයි මම ලංකාවේදී යූස් කරේ. අර එනිඩර්ම් කියලා මම මේ වීඩියෝ එකේ ඔයගලන්ට ඒක ෂෙයා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක අරගත්තා. දැන් මේකත් ඉවරයි. මම දිගටම මේක තමයි කන්ටිනියු කරන්නේ. රැට ගන්න මේක අනිවාර්යෙන්ම. එතකොට දවල්ට ගන්න මේ ඇවිනෝ එකේම අනිත් ක්‍රීම් එක. සාමාන්‍යයෙන් ඇවිනෝ කියන්නේ වෙල් නෝන් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් හැමට හොඳයි. පොඩි බබාලටත් තියෙනවා මේකෙන් මම දැකලා තියෙනවා ඇවිනෝ බේබි එක. මේක මම මේක උඩින් ඇප්ලයි කර ගන්නවා. ඒක ගොඩක්ම තික්. මොකද මේක මේ අර ඕට්ස් වලින් හදලා තියෙන මං හිතන්නේ. කියන්නේ මේක මේ අර vegan plant based හරි organic. ඒක තමයි ගුලන් එකේ කියලා තියෙන description එකේ. මේ විදිහටම ගානවා. මම මේක මේ විදිහට ගාලා මෙතනින් බලන් ගන්න easy. හරි.
කාලා මම ගොඩාක් කලාට ෆේස් මසාජ් ටිකක් කරනවා. ගොඩාක් නෙමෙයි ටිකක් කරනවා. හැමදාම මේක පුරුද්දක් විදිහටම කරන්නේ නැහැ. ස්කින් කෙයාර් වුණත් නයිට් ටයිම් රුටීන් එකක් කියලා දැන් ක්‍රීම් එකක් ගන්න ඕනේ. නයිට් ටයිම් රුටීන් එකක් කියලා මේ එහෙම ලොකුවට කරන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාම කරන්නේ ලොකුවට කරන්නේ නෙමෙයි හැමදාම කරන්නේ. මේක තමයි හැමදාම කරත් කරන රුටීන් එක. හැමදාම කරත් දවසක් කරත් පුළුවන් දවසක් කරත් මේක තමයි එකම ටික. මේ තුන විතරයි මම යූස් කරන්නේ. මේ විදිහට තමයි ඉතින් රෑ නිදා ගන්න කලින් මගේ ස්කින් එක තියෙන්නේ. හැබැයි සමහර දවසට මට මහන්සි දවස්වලට මම ගොඩක් කලාට කරන්නේ වොෂ් එකක් දාගත්තා සීරම් එක විතරක් හරි ගාගෙන නිදා ගන්නවා. කියන්නේ අර ගොඩාක් මහන්සි නැහම කරන්න හරි අමාරුයි. පර්සනලි මට නම් මේක මාරම අමාරුයි. මෙහෙ වැඩ කරනකොට තියෙන ඔක්කොම වැඩත් එක්ක කරන්න මාර අමාරුයි ඒක. ඊටසේ මේ මම ගොඩාක් කරලා ඉස්සලාම කරන්නේ මේ නලල මේ විදිහට මසාජ් කරලා ඔයගොල්ලන්ට බලන්න මගේ අර ඇස් වටේ කළු එක ගොඩක් පේනවා. ඒක මාරම පැහැදිලිව පේනවා. ඉතින් මං හිතලා දැන් තව දවස් ගානේ මම මගේ රිසර්ච් එක සබ්මිට් කරලා මං හිතනවා තව මාසයක්වත් යනකොට මේකේ ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මට ඒ කාලේ මම මේ රිසර්ච් එක ඉවර කරගන්න ඕන නිසා එක දිගට නිදාගත්තේ නැහැ. ළඟ කරපු නිසා. මම මේ විදිහට දැන් ඇස් මම මේ ඇඟිලි දෙකෙන් තමයි කරන්නේ. මම පුරුදු වෙලා තියෙන විදිහට මම කරන්නේ. මේක කවුරු වැරදි දකිනවා නම් කමෙන්ට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම කරන්නේ මේ ඇස් දෙක මේ විදිහට කරලා එක එක පැත්ත තමයි කරන්නේ ඉස්සෙල්ලාම මේ කියනම ඇස් දෙක මෙහෙම කරලා ඊට පස්සේ නළල කරනවා. නළල මේ විදිහට මෙහෙම කරලා මේ ඇඟිලි වලින් මෙහෙම මේ දෙපැත්තට අරගන්නවා ඒක. අරගෙන ඊට පස්සේ ආයෙ මම ඇස් දෙක මෙහෙම කරලා උඩත් මේ විදිහට කරලා ඊට පස්සේ තමයි මම මේ පැත්ත කරන්නේ. මෙහෙම කරනකොට සමහර අය මම දැකලා තියෙනවා මෙහෙම කටගා මේ ස්මයිල් ලයින්ස් තියෙනවනේ. ඒවටත් මෙහෙම කරනවා. but I don't know කොච්චර effective ද කියලා. හැබැයි I do that. මෙහෙම කරලා හැබැයි ඒක අනිවාර්යෙන් මෙතනින් පල්ලෙහාට මම අරගන්නවා. මම මේක දැක්කේ Chinese ස්කින් කෙයාර් රුටීන් එකක. Chinese ද Korean ද මට මතක නැහැ. හැබැයි Chinese හරි Japanese හරි Korean හරි ඒ වගේ තමයි. ඊට පස්සේ ජෝ ලයින් එකට කරනවා. ජෝ ලයින් එකට මම එච්චර මෙහෙම ලොකු ටෙන්ෂන් එකක් දෙන දෙයක් නෙමෙයි ජෝ ලයින් එක කියන්නේ. හැබැයි කරනකොට කරනවා. ඊට පස්සේ මේක මේ විදිහට. බෙල්ලෙත් මෙහෙම විදිහට පල්ලෙහාට. ඊට පස්සේ මේ විදිහට තමයි ඉතින් රෑ නිදා ගන්න කලින් මගේ ස්කින් එක තියෙන්නේ. අන්තිමටම ක්‍රීම් තාම නහය කරේ නෑ. It's crazy. නහය දෙපැත්ත ඕමම කරන්නේ නෑ. මේ දෙපැත්තේ මගේ තියෙන නිසා තාම ක්‍රීම් වැඩිපුර තියෙන නිසා තමයි මම මෙහෙම කරන්නේ. මේ විදිහට තමයි නහය දෙපැත්තේ කරන්න ඕනි. මේ වීඩියෝ එක කරන නිසා තමයි මම මේ විදිහට මේ ෂයින් ගොඩක් ෂයින් එකක් තියෙනවානේ. I don't know why. whatever. හරි. මේ විදිහට තමයි දැන් මේ විදිහට තමයි මගේ ස්කින් එක තියෙන්නේ. ඉතින් මම අන්තිමටම දාන්නේ ලිප් බාම් එක. sorry. ලිප් බාම් එක මේ වැස්ලින් එක ලිප් බාම් එක මේ ගුගලන් ඕන කෙනෙක් දාන්න එක. ඒක තමයි යූස් කරන්නේ. මේකේ විශේෂ කියලා දෙයක් නෑ. මේක අරින්න බෑ. හරි.
අම්මෝ. මම නියපොතු කැපුවා ඒ නිසා වෙන්නේ නැති. ඒත් මේ අතේ තියෙනවා නේ මන්ද. මොකද මම මේ ලිප් බාම් එක මම ගොඩක් පාවිච්චි කරලා ඔයගලන්ට පේනවා නේ. මේක තමයි මම යූස් කරන්නේ. මම දැක්කා ලිප්ස් වලට කට්ටිය කරන ඒවා අර දාලා තිබුණා මොනවාද අර ලිප් මාස්ක් එක මම ඒව එකක් කරන්න ආසයි. හැබැයි ඉතින් මොනවා කරද මම බයයි අර ඔයගලන්ට මම කලින් කියලා තියෙන සිද්ධිය හින්දා මම මාර බයයි. හරි මේ තමයි ලිප් බාම් එක ගාන්නේ. හැබැයි මම දැක්කා එක වීඩියෝ එකක්. හැබැයි ඒකත් වීඩියෝ එකක් මම හරියටම ෂුවර් නැහැ. ලිප් බාම් අපි ගානකොට අපි කියලා එහෙමනේ ගාන්නේ. හැබැයි අපි සාමාන්‍ය ලිප් එක මෙහෙම තියන් ඉන්න විදියට ඔන්නෝම තමයි ගාන්න ඕන කියලා තියෙනවා. එතකොට අර අපේ ලිප් රින්කල්ස් වලට ඕන කවරේජ් එක හම්බෙනවා නේ දන්නේ. I'm not sure. ඒ කියලා තියෙන එක ඒ විදිහ තමයි කියන්නේ. එතකොට අපි නිකන් ලොකු තලියක් වගේ ගොඩක් අරගෙන ගාන්න ඕන මං හිතන්නේ. දන්නේ ඒක try කරලා බලන්න වටනවා. හැබැයි බලන්න ඕනේ එහෙම එක දිගට සතියක් විතර එහෙම කරාම ඒ wrinkles මේ අපේ මේ තියෙන lip wrinkles අඩු වෙනවද කියලා. හරි. ඉතින් ওই විදිහට තමයි night time skin care routine එක ඉවර වෙන්නේ. මම කොන්නේ පිස්සු වගේ. හරි. දැන් මම කරන්නේ මගේ කොණ්ඩේ පිර ගන්න එක. කොණ්ඩේ මම ගොතා ගන්නේ නැහැ. ඉස්සර මගේ මෙන්න මේ කොම්බ් එකෙන් නම් මම පීර ගන්නේ. ඉස්සරලාම මොකද මගේ මේ ලංකාවේදී තිබ්බ කොණ්ඩේට වඩා thickness එක ගොඩාක් අඩුයි. ඒක ඉතින් ඕන කෙනෙක් දන්නවා මෙහෙ රටකට ආපුවම කොණ්ඩේ යනවා. ඒක මේ හරිම normal දෙයක්. හැබැයි මම කැමති මේ පොඩක් අර ඉස්සර තිබුණ thickness එක තියෙනවා නම් දිග කොහොම වුණත් ඉස්සර තිබුණ thickness එකට මම මාර ආසයි. මගේ අර thickness කියන්නේ ගොඩාක් ඝනකමනේ. අර ඔලුවට බර කොණ්ඩයක් නෙමේ. හැබැයි අර කළු පාටට ගොඩක් ඝනකමට කෙස් ගස් තිබුණා ඉතින්. ගොඩාක් ඝනකම නෙමෙයි අර සාමාන්‍යයෙන් මම ඒ තිබුණ කොණ්ඩේට මාර ආසයි. දැන් ඉතින් ටිකක් කොණ්ඩේ ඝනකමත් අඩුයි මේ දිග කොහොමත් අඩුයි මම කපලා තියෙන නිසා. හැබැයි දැන් අපේ අම්මා මට ලංකාවෙන් එවලා තියෙනවා පොල් තෙල්. ඉතින් මම ඒක තමයි මේ ගෑවා දැන් දවස් කීපයක් ගෑවා. ඉතින් බලන්න ඕනේ growth එක හොඳට තිබුණොත් දිගට මේක ගාන්න පොල් තෙල් මේ කොහොමද මම ලංකාව විතරට පොල් තෙල් නෙමෙයි ගෑවේ මොනවද කොටියක් කුරේ උබේ සේකර කියලා තෙල්ලයක් ගෑවා. ඒකට කොණ්ඩේ තනිකරම කළුම කළු වෙලා ලස්සනට කොණ්ඩේ වැවුණා ඒකට. ඒනට ඒක මෙහෙට ගෙන්න ගත්තේ නෑ මොකද ඒක ඔළුවට සීතලයි මං හිතන විදියට. ගොඩක් සීතලයි. ලංකාවේදී ගාන්න පුළුවන්. ගාලා ඉඳලා නාල එහෙම ඉන්න පුළුවන්. ඒතකොට කොණ්ඩේ ලස්සනට thickness එක එහෙම එනවා. හැබැයි මෙහෙදී සීතලත් එක්ක ගාන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඒ හින්දා මම ගෙනාවේ නැත්තේ. ගෙන්න ගත්තේ නැත්තේ ඒකයි. ගෙන්න ගන්න chance එක තිබුණේත් ගෙන්න ගත්තේ නැහැ. ඉතින් මගේ signature hair style එක ඔයගොල්ලන් මේක මගේ වීඩියෝ හැම වීඩියෝ එකකම දැකලා ඇති. මේක මගේ කියන්නේ අද නෙමෙයි 2020 21 ඉඳන් මම මේ විදිහට තමයි කොණ්ඩේ පීරන්නේ. මගේ කොණ්ඩේ සාමාන්‍යයෙන් දිගට තිබිලා මම කොණ්ඩේ කැපුවානේ. කියන්නේ වෙඩින් එකට චුට්ටක් කොට කරා. කොට කරා කියන්නේ ෆෙදර්ස් වගේ කැපුවා. දිග තියෙද්දිම ෆෙදර්ස් වගේ කැපුවා. නැත්තම් මම කොණ්ඩේ ගොඩක් දිගට තියෙන කාලේ මම කොණ්ඩේ කෙලිම උඩින් මෙන්න මෙහෙම බැඳගෙන හිටියා. මොකද මේ කොණ්ඩේ එතකොට ටිකක් බරයි. දිග වැඩිත් හින්දා කොණ්ඩේ බරයි. ඉතින් උඩින් බැඳගෙන ඊට දවස් ඉවරනකොට කොණ්ඩේ ටික ටික පල්ලෙහාට එනවා. ලිස්සලා කොහොම හරි ඒ විදිහට තමයි කොණ්ඩේ මුලින් තිබුණේ. ඊට පස්සේ මේ විදිහට මම ඔෆිස් එකේ මගෙන් ඉගෙන ගත්ත හැම ළමයෙක්ම දන්නවා මම කොහොමද ඔළුව පිරන්නේ කියලා. කියන්නේ ඔළුව මගේ කොණ්ඩේ හෙයාර් ස්ටයිල් එක මොකක්ද කියලා. මේක තමයි මගේ ආන්ටි හෙයාර් ස්ටයිල් එක. මේ විදිහට කොණ්ඩේ මැද්දෙන් බෙදුවා පිටිපස්සට කරලා. අර මේ මෙසි බන් එකක් නෙමෙයි මේක හැබැයි ගොඩක් නීට්. මම කැමති කොණ්ඩේ පොඩ එන්නේ විදිහට නීට් එකට මෙහෙම තියනවාට. ඉතින් මම රෑට ගොඩක් කලාවට කරන්නේ මෙන්න මේක මේ විදිහට අරගෙන ලාවට තනි කොණ්ඩයක් වගේ ගොතනවා. ඒක මේ පිටිපස්සට කරලා ගොතන මට ලේසි. තනි කොණ්ඩයක් වගේ ගොතා ගන්නවා. මොකද නැත්තම් ඉස්සර නම් ගෙදර ඉන්න කාලේ අම්මා කොණ්ඩ දෙකක් ගොතන්නේ. මම දැන් තනි කොණ්ඩයක් ගොතනවා.
මොකද තනි කොණ්ඩේ ගැතුවාම අර මොනවද ඉස්සර මගේ කොණ්ඩ දෙක ගොතපුවම තියෙන ඝනකම වගේ තමයි දැන් තනි කොණ්ඩේ තියෙන්නේ. ඒකත් අර චූටි දැන්. can't help. කොණ්ඩේ thickness ගොඩක් අඩුයි. මෙන්න මේ වගේ තමයි කොණ්ඩේ දාන්න නැත්තම් ඉස්සර නම් කොණ්ඩේ ගොතලා යටින් නමනවා. මේ විදිහට තමයි මගේ ආන්ටි හෙයාර් ස්ටයිල් එක. වැඩට යනකොට මම මෙහෙම යන්නේ. ගොතන්නේ නැහැ හැබැයි. ඒතර පෝනි ටේල් එක දාගන්න මැද්දෙන් බෙදලා. ඉතින් යා මේ විදිහට තමයි මගේ night දවස ඉවර වෙන්නේ. and පරිස්සමින් සතුටින් ඉන්න ආයමත් vlog එකක් අරන් ඉන්න. ආදරේ. bye.